සියලු දෙනාටම සුබ උදෑසනක් වේවා. වැඩමවා වැඩ සිටින මුලසන උපවන පිරිවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ්‍ය පිරිවෙන් අධ්‍යක්ෂක ඒ වගේම කොළඹ කෝරළේහි ප්‍රධාන සංඝනායක ධුරන්දර පොමාගම ශාසනාරක්ෂක මණ්ඩලයේහි ගරු සභාපති ධුරන්දර පොමාගම පුරාණ විහාරාධිපති අවසරයි මාදෝවිට වජිරබුද්ධි නායක මාහිමිපාණන් වහන්සේගෙන් ඒ වගේම පිටිපන ශ්‍රී උත්තරාරාම මහා විහාරය ඇතුළු සිව් මහා විහාරාධීශවර පිටිපන උත්තර ධම්ම ධර්ම විද්‍යාලයේහි ගරු ප්‍රධානාචාර්ය ධුරන්දර මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේහි බස්නාහිර පළාතේ කොළඹ මහ දිසාවේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක ධුරන්දර මගේ ගුරු දේවෝත්තම අතිගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේගේ අවසරයි පිටිපන ශ්‍රී උත්තරාරාම විහාරවාසී උත්තරධම්ම ඉංග්‍රීසි මාධ්‍ය දහම් පාසලෙහි ප්‍රධානාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී අපේ සූර්යාරේ අමිතසිරි පඬිත හාමුදුරුවන් වහන්සේ දක්ෂිනාරාම විහාරාධිපති අපගේ සහෝදර උල්පතගම දීරානන්ද හාමුදුරුවෝ අපේ වදුරු දෙන සුනන්ද හාමුදුරුවෝ සංකීර්ණ පොඩි හාමුදුරුවෝ වර ප්‍රමුඛ ගෞරවතර මහා සංඝරත්නය ඒ වගේම හල්ගහදෙනිය සීලමාතාරාම රාමාධිපති සුගත දීරා ලොකු මෑණියෝ ඒ වගේම සුලෝචනා පොඩි මෑණියෝ ඇතුළු මෙරින් වහන්සේලා ඒ වගේම අද අපේ 10ක සභාවේ අපේ ඒ.ඩී. කුමාරසිරි මැතිතුමා ඒ වගේම නම් කියන්න කිව්වොත් බොහෝ පිරිසක් සිටිනවා අපේ ඒ වගේම විශේෂයෙන්ම දහම් පාසල නියෝජනය කරමින් අපේ රසිත විජේතුංග මහත්මයා ඒ වගේම මේ ධර්මශාලා මන්දිරය ඉදි කරලා පරලෝසපත් එච්.එම්. රත්නපාල මහත්මයාගේ දයාබර වැඩිමහල් පුතණුවන් අපේ අක්ෂාන් මහත්මයා ඒ වගේම මාගේ ආරාධනාවෙන් පැමිණ සිටින අපේ විජේනායක ගුරුතුමිය පනාගොඩ යුද්ධ හමුදා පාසලෙහි ඒ වගේම විශ්‍රාමික පාඨශාලාචාර්ය මාවජ්ජම මුතුහර ළමා සමාජයේ සංවිධායක අනුලා හුනුවල මෑණියෝ ඇතුළු උත්තර ධම්ම ගුරුවරුනි ඒ වගේම දෙමාපියනි ශිෂ්‍ය නායක නායිකා දූ දරුවනි පන්ති නායක නායිකා දූ දරුවනි නිවාස නායක නායිකා දූ දරුවනි මුතුහර ළමා සමාජ දූ දරුවනි සිසු නිපුණතා නිලධාරී දූ දරුවනි විවාද කණ්ඩායමෙහි දූ දරුවනි ඉංග්‍රීසි මාධ්‍ය දහම් පාසලෙහි අධ්‍යාපනය ලබන දූ දරුවනි එම ගුරුවරුනි සමස්ත අධ්‍යාපනය හදාරන උත්තර ධම්ම විද්‍යාර්ථයිනි අද මගේ ජීවිතයේ ඉතා සුවිශේෂී දිනයක්. ඒකට හේතුව අද මේ එළිදක්වන්නට යෙදුණි මම ලියපු 4 වෙනි ග්‍රන්ථය. මේ ග්‍රන්ථය ලියන්න මට පූර්ව නිමිති හැදුනේ විශේෂයෙන්ම අපේ දහම් පාසල හරියට නායක හාමුදුරුවනේ අවුරුදු 10ක පොඩි දරුවෙක් වගේ. අවුරුදු 10යි තාම අපේ දහම් පාසලට වයස. 2015 තමයි අපේ දහම් පාසල ආරම්භ කළේ. දහම් පාසල කරන්නට අපිට හරියට ස්ථානයක් තිබුණේ නැහැ. මතකනේ පරණ බණමඩුවේ ඉඩ තිබුණේ නැහැ. එච්.එම්. රත්නපාල මැතිතුමා මේ ධර්මශාලා මන්දිරය 1,65,00,000ක් වියදම් කරලා නිර්මාණය කළා. ඒ නිර්මාණයේ ප්‍රතිඵලයක් හැටියට අද ළමයි 500කට ආසන්න ප්‍රමාණයක් මේ දහම් පාසලේ
ද්විභාෂා බයිලින්ගුවල් ධර්ම විද්‍යාලයක් අපිට තියෙනවා. ඕමගම ශාසන ආරක්ෂක මණ්ඩලයට දහම් පාසල් දෙකයි තියෙන්නේ. දහම් පාසල් බයිලින්ගුවල් ද්විභාෂා. අපේ අමිතසිරි පණ්ඩිත හාමුදුරුවෝ මම ඇතුළු අපේ නායක හාමුදුරුවෝ කෘත හස්ත සේවයක් කරනවා. මම නම් අවුරුදු දැන් මගේ 8 වෙනි අවුරුද්ද ඉරිදා දිනය මම දහම් පාසල වෙනුවෙන් කැප කරලා තියෙනවා. ඒක මම කියන්නේ සතුටින්. කෙනෙක් මගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් හාමුදුරුවෝ සතියේ දවසේ සති දවස් 7න් වැඩිපුරම සතුටින් ඉන්න දවස් කවද්ද කියලා. ඒ තමයි ඉරිදා දිනය. ඇයි මේ පුංචි දරුවන්ගේ මූණු ටික දැකලා ළමයින්ගේ ස්කිල් ඩෙවලොප් කරන්න මට හැකියාවේ දායකත්වයේ මේ මාතෘ භූමිය වෙනුවෙන් දක්වන්නට ලැබීම මම ලබන අත්‍යන්ත සතුටක් ප්‍රීතියක් තෘප්තියක් කියලා මගේ ශාසනික ජීවිතය තුළ මගේ අස්වැසිල්ල ලබනවා. අපේ ලොකු හාමුදුරුවෝ මේ හැම දෙයක්ම නිරීක්ෂණය කරනවා. මෙහි කිසිම දෙයක් අපි නායක හාමුදුරන්ට නොකිය කරන්නේ නැහැ. හැබැයි මේ උත්සවයේ මේ පොත ගැන මම ලොකු හාමුදුරන්ට කිව්වේ නැහැ. ඇයි? මේ ලොකු හාමුදුරන්ට මේ පොත මට පිළිගන්නවන්න ඕන වුණා. මේ පොත තමයි මේ පොතේ නම උත්තරාභිමානී. මේ නම හදන්න අපේ ආචාර්ය මණ්ඩලේ ගුරුවරු මට අපි සමග සාකච්ඡා කළා. උත්තරාභිමානී උත්තර අභිමානී වචන දෙකක් සංදි කරලා මේ උත්තරාභිමානී කියන මේ නම අපි යෝජනා කළා. ඊට පස්සේ මම ඊළඟට කතා කරේ අපේ රසිත විජේතුංග මහත්තයාට මෙහෙම මගේ අදහසක් තියෙනවා. මේ පොත මට මුද්‍රණය කරගන්න ලොකු පිරිවැයක් යනවා. මට මේකට දායක වෙන්න කියලා රසිත මහත්තයෙක් කරමු හම්තුනේ කියලා. එතුමාගේ දරුවෝ තුන්දෙනාම මගේ යටතේ තමයි අධ්‍යාපනය ලබන්නේ. ලොකු දුවත් එක වසරේ ඉඳලා අපිට මතකයි පුංචි කාලේ ඉඳලා මේ දහම් පාසලේ දැන් ඇය 11 වසරේ ඉඳලා මේ ඉතින් මේ අවුරුදු 10 ඇතුළේ අපි ලොකු ළමා පරපුරක් සමාජයට නිර්මාණය කළා. ඉතින් මේ උත්තරාධිමානී ග්‍රන්ථය මම මේ පිටකවරේ ඉඳලා මේ හැම දෙයක්ම මගේ අතින් උනේ. තව විශේෂත්වයක් තියෙනවා. මේ පොත හැදුවේ සති දෙකකින්. ඔයගොල්ලෝ විශ්වාස කරනවද? ඒ සති දෙකේම මම සැතපුණේ පැය 4යි. සති දෙකක් නොකඩවා ටයිප් කළා. සෝදුපත් දෙපාරක් බැලුවා. ස්පෙලිංස් මිස්ටේක්ස් 3-4කට වැඩිය නැහැ. එහෙම තිබුණොත් මම ටැග් එකක් දෙනවා. මට පෙන්නනවා. එහෙම ස්පෙලිංස් මිස්ටේක්ස් දෙනවා. එච්චර මම මේක නිරීක්ෂණය කරා. පුංචි ඩීටේල් එක පවා මම හැදුවා. මේකේ මම අන්තිම කොටස කියන මගේ අවසාන අවසන් කරන්න මගේ කතාව නෙමෙයි අද දරුවන්ගේ දවස. මම මෙන්න මෙහෙම මට නිසදසක් මතක් වුණා. මෝහාන්ධකාරය අරක්ගත් පුහුදුන් මානව සංහතියක වත්මන් ළමා සිට අනාගත වංශයට රැගෙන යාමට අරුතින් දහමින් ඔප්නම් වන දස බල පුත්‍ර පෙළ පතක තේජස් ගැන්වෙන ඒ පාරිශුද්ධ නැවතුමෙහි දස වසරක යශෝරාවේ රැගත් ඒ පුස්තකාරූඪ පෙළ ගැස්ම උත්තරාභිමානී ඵලදායිකා සංග්‍රහයයි. ඉතින් ඒ නිසා අද සිට මේක පාඨ ටීම්ට කියවන්න තියෙනවා. කෙනෙක් මගෙන් ඇහුවොත් හාමුදුරුවන්ගේ අවුරුදු 8ක දහම් පාසල් ජීවිතය මොකක්ද කියලා මම මොකුත් නොකිය මේ පොත දීලා යන්න යනවා. ඇයි මේකේ පතුනම තියෙනවා පිටු දෙකක් මේක අම්මේ තාත්තේ දරුවෙකුට මේ පතුනේ මම උදාහරණයකට කියනවා නම් බැලුම් 5ක් තියෙනවා. දහම් පාසලකට අවශ්‍ය වෙන මම මේක රජයෙන් කරන්න ඕන වැඩක්. මොකද මේකේ හැම දෙයක්ම මම යෝජනා කරනවා බල මණ්ඩලයේ දහම් පාසල් 50ට මේ පොත දෙන්න අපි දෙන්නම් කියලා. මොකෝ මේකේ නායකත්වයේ පිළිබඳව දහම් පාසල් පරිපාලනය සියලු නායක සංචිත බෙදෙන විදිය දහම් පාසල් ගීත චත්තමානවක ගාථා ධම්ම පදය ඊළඟට ප්‍රතිඥා ශිෂ්‍ය නායක ප්‍රතිඥා ඒ වගේම පරිපාලන ව්‍යුහ ඒ වගේම න්‍යායාත්මක ධර්ම කරුණු ඒ වගේම ගුරු භූමිකාව ඉගෙනුම් ඉගෙනීම් ක්‍රියාවලිය විශේෂයෙන්ම
ඵලදායිකාවය. මේ කාරණා යටතේ තමයි මේ පොත නිර්මාණය කළේ. මම හිතනවා මම යෝජනා කරනවා මේ පොත කියවන්න. මේ පොතේ මේ පරිපාලන ව්‍යුහයේ ඉඳලා සියලු දේවල් මම ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඉතින් පොත ගැන විස්තරයක් නෙමෙයි අද කරන්නේ. මට හරිම සතුටුයි මගේ ජීවිතේ මගේ 4 වෙනි පොත මට මගේ දහම් පාසල වෙනුවෙන් නිර්මාණය කරන්නට ඒ අවස්ථාව ලැබීම. ඒ අවස්ථාව සඳහා මට නායක හාමුදුරුවෝ සහ අපේ දායක සභාවේ ලේකම්තුමා කැප්ටන් සිරිවර්ධන මහත්මයා ඇතුළු දායක සභාවේ පින්වතුන් මගෙන් නිතර විමසුවා දැන් කොහොමද හාමුදුරනේ පොතේ වැඩ කියලා. ඉතින් මට පුංචි හාමුදුරුවෝ අපේ සුනන්ද හාමුදුරුවන්ගේ ඉඳලා පන්සලේ හාමුදුරුවන්ගෙන් දායකත්වය ලැබුණා. මාව මේ දවස් ටිකේ දානමාන වලට වඩම්මන්නේ නැතුව මට නිදහස දුන්නා. තනියම කාමරේ ඉඳලා මේ පොත නිර්මාණය කරන්න. ඉතින් හැමෝටම ගොඩක් පින්. ඇත්තටම මේක කුසල ක්‍රියාවක්. මේක මාතෘ භූමියට මේ ජාතියට කරපු ලොකු දායාදයක්. මේ පොත හැමෝටම දෙන්න බෑ. හැබැයි මේ පොත දහම් පාසලේ දරුවෝ අද පැමිණිලා සිටින හැමෝටම පොත දෙනවා. ආපු නැති අයට එක පොතක්වත් දෙන්නේ නැහැ. ආවෙන් එන්නේ නැහැ කියන්නේ ඕනෑ කියන එක. ඒ නිසා කිසිම කෙනෙක්ට එහෙම දෙන්නේ නැහැ. මොකද මේකට වටිනාකමක් තියෙනවා. ඉතින් මේ පිට කවරේ ඉඳලා බෑක් එක ෆ්‍රන්ට් එක හැමදේම මගේ අතින් කරේ ඩිසයින්ස්, ටයිප් සෙටින්ග්ස් හැමදේම මම කරේ. ඒ නිසා මම සතුටින් ඔයගොල්ලන්ට යෝජනා කරනවා මේ පොත කියවන්න. මේක දහම් පාසල් දරුවෙක් නිර්මාණය කිරීමේ අප්‍රතිහත ඒ ක්‍රියාන්විතය මේකේ මම අන්තර්ගත කරලා තියෙනවා. ඒ නිසා මේ කාලය මට ලබා දුන්නට මේ අවස්ථාව ලබා දුන්නට බොහෝම ඔයගොල්ලන්ට නැවත වතාවක් අපේ රසිත විජේතුංග මහත්මයා එම්ප්ලෝ හෝල්ඩින්ග්ස් ආයතනය ප්‍රකාශන දායකත්වය දරනවා. එතුමාන්ට එම බිරිඳ උදරුවෝ තුන්දෙනාට ඒ වගේම උත්තර ධම්ම ආදරණීය ආචාර්ය මණ්ඩලය ඉතින් අපි උත්සවයක් කරනකොට මම හැමදේම මගෙන් ගොඩාක් අපේ අය චුට්ටක් බැනුම් අහනවා. ඒ වගේම හැමදේම මම නිරීක්ෂණය කරනවා. ලස්සනට පිළිවෙලට හැමදේම වෙන්න ඕන. එහෙම තමයි මම වැඩ කරන්නේ. ඉතින් මේකෙන් අපි සතුටුදායක අවුරුදු 10 දැන් මම දෙමව්පියන්ගෙන් ප්‍රශ්නයක් අහනවා. දෙමව්පියෝ සතුටුද? දෙමව්පියන්ට සැටිස්ද? අවුරුදු 10කට අපි කරපු මේ වැඩපිළිවෙල. හොඳයි. දෙමව්පියෝ තමයි අපිව මේ තැන මේ දහම් පාසලට මේ දායකත්වය, මේ ශක්තිය, මේ පෞර දෙමව්පියෝ තමයි ලබා දෙන්නේ. ඒ නිසා ආදරණීය දෙමව්පියන් වාගේ කරමින්, ගුරුවරුන් වාගේ කරමින් මාදෝවිට වජිරබුද්ධි නායක හාමුදුරුවෝ අපේ ගුරුදේවයාණන් වහන්සේ දැන් වැඩම කොට වදාළ අපේ ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේකකාධිකාරී ඒ වගේම ගොඩගම පුරාණ විහාරාධිපති අපගේ කල්යාණ මිත්‍ර කොටිගල නන්දරතන පඬිත හාමුදුරුවෝ ඇතුළු සියලුම ගරුතර මහා සංඝරත්නයට අපේ මේනින් වහන්සේලාට ආරාධිත මහත්ම මහත්මීන් අපේ डी කුමාරසිරි මැතිතුමා ප්‍රධාන නම්ගම් කියන්නේ ගොඩාක් වෙලා යනවා. ඒ නිසා හැම දිනම මේ වෙලාවේ මම අගය කරනවා, ස්තුතිවන්ත වෙනවා, පුණ්‍යානුමෝදනා කරනවා දහම් පාසලේ උපප්‍රධානාචාර්ය ස්වාමීන් වහන්සේ හැටියට මෙතෙන් සිට අපි දරුවන්ගේ වැඩවලට අවස්ථාව ලබා දෙමු. මේ පොතට නැවත වතාවක් ඔබට මේ පොත අනිවාර්යෙන්ම කියවන්න කියලා යෝජනා කරමින් මගේ අනුශාසනාව මේ උත්තරාභිමානී ග්‍රන්ථයේ දැක්වීමේ කටයුත්ත මේ සමාප්ත කරනවා. ඔබ හැම දෙනාටම තුනුරුවන් කියන සරණ සැලසේවා.